සුබම සුබ උදෑසනක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් මුලින්ම ප්‍රාර්ථනා කරනවා අද දවස ඔයාලගේ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. එන්නකෝ අද මම ඔයාලට පෙන්වන්නේ අපේ පුංචි මන්දාකිණී හරිම ආසාවෙන් කරන තවත් එක වැඩක්. මේ තමයි එයාගේ පුංචිම පුංචි එළවලු කොටුව. එළවලු කියලා කිව්වට එළවලු මත් නෙමෙයි, මේකේ පළතුරුත් තියෙනවා. මෙතන තියෙන ගොඩාක්ම එළවලු පළතුරු මන්දාකිණිගේ අතින් පැල කරපුවා. බලන්නකෝ අද ඒ පැලවල පළදාවත් ඇවිල්ලා තියෙන්නේ. එහෙම දකිනකොට අපිට හරිම සන්තෝෂයි නේද? ඒ වගේම තමයි වසවිස නැති එළවලුවක් පළතුරුවක් අපේ අතින්ම හිටවලා අපේ අතින්ම පළදාව කඩාගෙන අපේ අතින්ම රස කරලා හදලා කනකොට ඒකේ රසය තවත් වැඩි වෙනවා. ඒ වගේම මම අහලා තියෙන දෙයක් තමයි ඕනම කෙනෙක් පරිසරයත් එක්ක ගැටෙද්දී හිත ගත දෙකම සුවපත් වෙනවා කියලා. ඒත් අහලා තියෙනවද? ඉතින් ඔන්න අපි අද කලදාව නෙලන්න තමයි මේ පුංචිම පුංචි එළවලු කොටුවට ආවේ. බලන්නකෝ. මේ අපි එළවලු කොටුවේ පුංචි අයිතිකාරී. ඉතින් දම්සගේ මේ පුංචි වට්ටියත් අරගෙන තමයි මේ එළවලු කොටුවට හැමදාම එන්නේ. එයා පුංචි වුණාට එයාගේ සීයා එක්ක හරියට පැල හිටවනවා. වර්තමානයේ තරඟකාරී සමාජයත් එක්ක අපි අපේ දරුවන් ඉගෙනීමට පමණක්ම යොමු කරාට මදි. මොකද ඉගෙනීමෙන්ම විතරක් මේ සමාජයට සුන්දර මිනිසෙක් බිහි වෙන්නේ නැහැ. එවැනි සුන්දර මිනිසෙක් බිහි කරන්න නම් අපි අපේ පැටව පුංචි කාලේ ඉඳලම මේ වගේ බාහිර ක්‍රියාකාරකම් වලටත් හිත යොමු කරන්න ඕනේ. ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා ඔයාලටත් තියෙන පුංචිම පුංචි ඉඩක පැලයක් හිටවලා ඒ පැලේට පෝෂණය ලබා දීලා බලන්න. ඒ පැලෙන් මලක් හට ගන්නකොට ඵලයක් නෙලා ගන්නකොට ඔයාලට කොයිතරම් හිතට සන්තෝෂයක් එනවද කියලා. මේ වගේ ලස්සන බ්ලොග් එකකින් නැවත හමු වෙනතුරු පරිස්සමින් ඉන්න.